හරි යාළුවනේ ඉතින් අද අලුත් වීඩියෝ එකක් අරන් ආවේ රික් ඇකඩමි ඉතින් මේ වීඩියෝ එක තමයි ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ මචං කොහොමද මේ අන් දෙක දාන්න කියලා තමයි ගේන්නේ ඉතින් ලයිව් කරන කොල්ලන්ට මචං ඉතින් ලයිව් කරන මේ ඕනම කැමරාවක් මචං PC එකේ තියෙන කැමරාවකට කොහොමද මේ අන් දෙක ඔබට කැමති ඉෆෙක්ට් එකක් කොහොමද දාන්න කියලා තමයි කතා කරන්න දෙයක් නැහැ මචං අපි වීඩියෝ එකට යමු ඉතින් අපි යමු වීඩියෝ එකට ඉතින් ක්‍රෝම එකේ ඔයගොල්ලෝ ගහන්න මචං ඉතින් මොකද ගහන්න ඕනේ snap camera 1.21 මේක ගහන්න හරිද snap camera 1.21 කියලා ගහන්න ගැහුවට පස්සේ ඉතින් ඔයගොල්ලෝ මෙන්න මෙතනින් මෙන්න මේ වගේ link එකක් වෙන up down කියලා channel එක මේ site එක මචං link එකේ මේක download snap camera 1.21 කියලා තියෙන්නේ මේක download කරගන්න හරිද මේක download කරගන්න ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන download වලට යන්න ඉතින් යාළුවෝ ඔයගොල්ලෝ download කරගත්ත setup එක තමයි මේ දින මචං snap camera එක මේක right click කරලා ඔයගොල්ලෝ open කරන්න ඊට පස්සේ yes දෙන්න එකට ඊට පස්සේ මේ වගේ තමයි ඔයගොල්ලන්ට downloading එක තියෙන මචං ඉතින් මේක next දෙන්න මේකටත් next දෙන්න මචං මේකත් next දෙන්න මෙතන create desktop shortcut කියන එකට මචං ටික් එක දාන්න අනිවාර්යෙන් දාලා next දෙන්න හෙටම next කරනවා මේ වගේ install වෙනවා මචං ඔයගොල්ලෝ setup එක ඔයගොල්ලෝ PC එකට විනාඩියක් වගේ යන්න මචං විනාඩියක් යන්නේ නැහැ තප්පර ගණක් අතරම යන්නේ මේ ආකාරයෙන් මචං setup එක install වෙනවා ඊට පස්සේ හරි setup එක install වෙලා ඉවරයි යාළුවේ ඊට පස්සේ finish දෙන්න finish දුන්නාට පස්සේ මචං මේ ආකාරයෙන් ඔයගොල්ලන්ට ඉන්ටර්ෆේස් එකක් තියෙනවා මචං මේක තමයි ස්නැප් කැමරා කියන්නේ මේක next දෙන්න finish දෙන්න but ඔයගොල්ලන්ට මෙතන features වැඩ කරන්නේ නැහැ මචං හරිද මෙතන features එකක්වත් වැඩ කරන්නේ නැහැ මොකද මේ setup එක මචං support කරන්නේ නැහැ Windows වල ස්නැප් කැමරා එක Windows වලින් අයින් කරලා තියෙන්නේ ඉතින් මේක අපිට හදා ගන්න මචං මේක අපිට patch කරන්න ඕනේ ඒකන මම site එකේ link එක මචං description එකේ දාලා තියෙනවා හරිද ඉතින් ඔයගොල්ලෝ මේක patch කරන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි මේක තමයි මචං site එක snap camera patcher කියන site එක මචං මම link එක description එකේ දාලා තියෙනවා ඒකෙන් ගන්න. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ හරි සරල දෙයක්. ඉතින් ඔයගොල්ලෝ මේක desktop එකට යන්න ඔයගොල්ලෝ මේ තියෙන මචං setup එක ඔයගොල්ලෝ install කරලා snap camera එකේ shortcut එක මේ තියෙන මචං මේකට ගිහලා මෙතන දෙන්න මචං open file location දෙන්න ඔයගොල්ලෝ. හරිද location එක දුන්නාට පස්සේ මේ වගේ තැනකට එයි මචං මෙතන snap camera කියන එක ඔයගොල්ලෝ rename කරගන්න. snap camera old කියලා rename කරගන්න. හරි යාළුවෝ ඉතින් මෙහෙම රීනේම් කරගත්තට පස්සේ ඕගොල්ලෝ යන්න ආයෙත් ඕගොල්ලෝ යාට මං කිව්වා site එක ගාවට ගිහලා මම මෙතන choose file දෙන්න. choose file දුන්නා පස්සේ ඕගොල්ලෝ යටට ගියාම පස්සේ මෙතන තියෙන මචං snap camera old එක ඕගොල්ලෝ අර රීනේම් කරපේ ඒක select කරලා open දෙන්න. open දීලා මචං මෙතන apply patch කියන එක දෙන්න. apply patch කියන දුන්නා ඕගොල්ලන්ට අලුතෙන් setup එක මචං මෙතන download වෙනවා. මේ වගේ setup එකක් download වෙනවා යාළුවේ. මේක ඕගොල්ලන්ට තියෙන මෙතන copy කරගන්න මේක. මම copy කරගන්නවා. copy කරගෙන desktop එකට යන්න ආයි desktop එකට ගිහලා මෙන්න මේක right click කරලා open file location දීලා ඔයගොල්ලෝ මේක මෙතනින් paste කරන්න තියෙන්නේ මේක මෙතන paste කරන්න මේක දැන් paste කරලා එතකොට ඔයගොල්ලෝ මේ පරණ එක තියෙන අර snap camera old කියන එක තියෙන්නේ අන්න ඒක delete කරන්න ඕගොල්ලෝ ඒක delete කරලා දාන්න මෙතනින් ඒක අයින් කරන්න මෙතනින් delete කරලා දාන්න ඒක delete කරලා දාලා මෙතන මේ old patches කියන එක ඔයගොල්ලෝ rename කරගන්න snap camera කියන එකට මේක මෙහෙම rename කරගන්න. ඉතින් ඔයගොල්ලෝ මේක ඊට පස්සේ right click කරලා open කරගන්න. yes දෙන්න. ඊට පස්සේ open වෙනවා ෂම් මෙන්න මෙතන open වෙන්නේ. දැන් මේකේ effect එක තියෙනවා ඔයගොල්ලන්ට බලාගත්ත effect එක ඇවිල්ලා තියෙනවා. cam එක select කරන්න මෙහෙමයි. මෙතන ඔයගොල්ලෝ snap cam එක දෙන්න. ඊට පස්සේ යාළුවේ ඔයගොල්ලෝ මේක ආයේ quit කරලා ආයෙත් ඕපන් කරගන්න. දැන් වැඩ කරනවා මචං කැම් එක ස්නැප් කැමරාවේ කැම් එක වැඩ කරනවා. ඉතින් මෙතන ඔයගොල්ලෝ ලෙන්ස් වලට ගිහිල්ලා දැන් අර මගේ අන් දෙක ගන්න එක නම් මම ගහන්නේ ෆයර් ෆෝන්ස් කියලා ගහන්න යාළුවේ. ඒක ගැහුවට පස්සේ මචං වෙන්න අන් දෙක තියෙනවා. ඔන්න දැන් අන් දෙක පොඩ්ඩක් ඩවුන්ලෝඩ් වෙලා ඔන්න අන් දෙක ආවා. ඒ වගේම තියෙන ඉතින් මෙතන තියෙන තව එකක ඉෆෙක්ට් තමයි මේ 아무තු ඒවා තියෙනවා. ඉෆෙක්ට් ගොඩක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක try කරලා බලන්න. මේක සුපිරියක් වෙයි ඉතින් මචං try කරලා බලන්න. වැඩේ හරි ගැන කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන් යටින්. ඉතින් මේක subscribe පාරක් දාලා මේ channel එක මොකද share පාරක් දාලා පොඩි support එකක් දීපල්ල ඔයගොල්ලෝ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි මචං. ඉතින් තවත් මේ වගේ අලුත් tech video එකක මචං ඉස්සරහට හම්බෙමු. එහෙනම් කොල්ලෝ අපි ගියා bye.